සුබ දවසක්. ලෝකයේ සොයා යමු වෙත අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ උතුරු ඇමරිකාවේ පිහිටා ඇති සමානකම් සහ වෙනස්කම් රැසකින් යුක්ත අසල්වැසි රටවල් දෙකක් වෙන කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳ සංසන්දනාත්මක වීඩියෝවක්. ලෝකයේ ඉහළම ආර්ථික බලවතුන් අතර ඉන්න මෙම රටවල් දෙක සංස්කෘතික අනන්‍යතාවයන්, දේශපාලන ක්‍රම සහ ආර්ථිකයන් තුළ කැපී පෙනෙන වෙනස්කම් පවතින රටවල් දෙකක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය සංසන්දනය කරලා බලමු. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ ලෝකයේ විවිධ දේ දැනගන්න ලෝකයේ සොයා යමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. මහද්වීපය ලෝකයේ බලවත්ම රටවල් දෙකක් වෙන කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය පිහිටලා තියෙන්නේ උතුරු ඇමරිකා මහද්වීපයේ. කැනඩාව උතුරු ඇමරිකා මහද්වීපයේ උතුරු කොටසෙන් ඇමරිකාව මධ්‍ය සහ දකුණු කොටසෙත් තමයි පිහිටලා තියෙන්නේ. භූමි ප්‍රමාණය කැනඩාවේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර මිලියන 9.9ක් විතර වෙනවා. ඇමරිකාවේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර මිලියන 9.83ක් පමණ වෙනවා. භූමි ප්‍රමාණය අතින් ගත්තාම කැනඩාව ඇමරිකාවට වඩා තරමක් විශාල වුණත් ලෝකයේ භූමි ප්‍රමාණය අනුව කැනඩාවට දෙවන ස්ථානයත් ඇමරිකාවට තුන්වන ස්ථානයක් තමයි හිමි වෙලා තියෙන්නේ. මායිම් වෙන රටවල් කැනඩාව මායිම් වෙන එකම රට වෙන්නේ ඇමරිකාව. නමුත් ඇමරිකාවේ ගොඩබිම් දේශසීමා මායිම් බෙදාගන්න රටවල් දෙකක් තියෙනවා. ඒ තමයි උතුරින් කැනඩාවත් දකුණින් මෙක්සිකෝවත්. ඒ වගේම ලෝකයේ දිගම ගොඩබිම් දේශසීමාව ලෙස සැලකෙන කැනඩාව සහ ඇමරිකාව අතර දේශසීමාව ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 8,891ක් පමණ වෙනවා. ජනගහනය කැනඩාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 40ක්. ඇමරිකාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 345ක්. ජනගහනය අතින් ඇමරිකාව කැනඩාවට වඩා 8 ගුණයකටත් වඩා වැඩි. ඒ වගේම ලෝකයේ ජනගහනය අනුව ඇමරිකාව 3 වන ස්ථානයේත් කැනඩාව 38 වන ස්ථානයේ තමයි පවතින්නේ. අගනුවර කැනඩාවේ අගනුවර වෙන්නේ දේශපාලනික හා පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස කැපී පෙනෙන ඔටාවා නගරය. ඇමරිකාවේ අගනුවර වෙන්නේ ලෝකයේම බලවත් දේශපාලන මධ්‍යස්ථානයන් ලෙස සැලකෙන වොෂින්ටන් DC. නිල භාෂාව කැනඩාවේ නිල භාෂා ලෙස ඉංග්‍රීසි සහ ප්‍රංශ භාවිතා කරනවා. නමුත් ඇමරිකාවේ නිල භාෂාවක් ප්‍රකාශ කරලා නැහැ. හැබැයි ඇමරිකාවේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ නම් ඉංග්‍රීසි භාෂාව. නිල ආගම කැනඩාවේ සහ ඇමරිකාවේ නිල ආගමක් ප්‍රකාශ කරලා නැහැ. මෙයට ප්‍රධානම හේතුව වෙන්නේ කැනඩාව සහ ඇමරිකාව කියන්නේ විවිධ ආගම් දක්නට ලැබෙන ආගමික නිදහස ඉහළින්ම පිළිගන්නා රටවල් දෙකක්. ජාතික පුෂ්පය කැනඩාවේ ජාතික පුෂ්පයක් නම් ප්‍රකාශ කරලා නැහැ. නමුත් ජාතික සංකේතයක් ලෙස නම් මේපල් ගසේ කොළය භාවිතා කරනවා අපිට දැක ගන්න පුළුවන්. ඇමරිකාවේ ජාතික පුෂ්පය වෙන්නේ රෝස මල. ජාතික සත්වයා කැනඩාවේ ජාතික සත්වයා වෙන්නේ බීවර්. ඇමරිකාවේ ජාතික සත්වයා වෙන්නේ බෝල්ට් ඊගල්. ජාතික ගුවන් සේවය කැනඩාවේ ජාතික ගුවන් සේවය වෙන්නේ එයා කැනඩා. නමුත් ඇමරිකාවේ නම් නිල ජාතික ගුවන් සේවයක් ප්‍රකාශ කරලා නැහැ. නමුත් ඇමරිකාවේ මේ වන විට පවතින ඇමරිකන් එයාලයින්ස්, ඩෙල්ටා එයාලයින්ස්, යුනයිටඩ් එයාලයින්ස් වැනි සමාගම්
ජාත්‍යන්තරව ප්‍රකටව පවතින ගුවන් සේවා වෙනවා. සතුටු දර්ශකයේ හිමිව ඇති ස්ථානය. ලෝක සතුටු දර්ශකයට අනුව කැනඩාව 15 වන ස්ථානයෙන් ඇමරිකාව 23 වන ස්ථානයෙන් තමයි පසු වෙන්නේ. ප්‍රධාන බල ශක්ති ප්‍රභවයන්. කැනඩාවේ ප්‍රධාන බල ශක්තියින් වෙන්නේ ජල විදුලිය, තෙල්, ස්වභාවික වායු සහ පුනර්ජනීය ප්‍රභවයන්. ඇමරිකාවේ ප්‍රධාන බල ශක්තියින් ලෙස තෙල්, ස්වභාවික වායු, ගල් අඟුරු, නාස්තික ශක්තිය වගේම පුනර්ජනීය බල ශක්තියන් හඳුන්වන්න පුළුවන්. මුදල් ඒකකය. කැනඩාවේ මුදල් ඒකකය වෙන්නේ කැනේඩියානු ඩොලරය. ඇමරිකාවේ මුදල් ඒකකය වෙන්නේ එක්සත් ජනපද ඩොලරය. ප්‍රධාන අපනයන. කැනඩාවේ ප්‍රධාන අපනයන ලෙස තෙල්, ස්වභාවික වායු, වාහන, ලෝහ සහ ලී නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. ඇමරිකාවේ ප්‍රධාන අපනයන ලෙස යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, තෙල් නිෂ්පාදන, ගුවන් යාන සහ කෘෂිකාර්මික නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය. කැනඩාවේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් 94ක් පමණ වෙනවා. ඇමරිකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් 92ක්. සාක්ෂරතාව. දියුණු අධ්‍යාපන පද්ධතියක් ඇති කැනඩාවේ සහ ඇමරිකාවේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එය ආසන්න වශයෙන් 99ක්. ආයු අපේක්ෂාව. කැනඩාවේ ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් වයස අවුරුදු 82ත් 83ත් අතර පවතිනවා. ඇමරිකාවේ ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් වයස අවුරුදු 78ත් 79ත් අතර පවතිනවා. නීත්‍යානුකූල මත්පැන් ලබා ගැනීමේ වයස. කැනඩාවේ නීත්‍යානුකූල මත්පැන් ලබා ගැනීමේ වයස ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මෙය වයස අවුරුදු 18ත් 19ත් අතර පරාසය තමයි පවතින්නේ. ඇමරිකා එක්සත් ජනපදය පුරා නීත්‍යානුකූල මත්පැන් ලබා ගැනීමේ වයස ලෙස ප්‍රකාශ කරලා තියෙන්නේ වයස අවුරුදු 21. හමුදා ශක්තිය අනුව ලබා ඇති ස්ථානය. 2025 වන විට ගෝලීය හමුදා ශක්තිය ශ්‍රේණීගත කිරීමට අනුව කැනඩාව 20 වන ස්ථානයෙන් ඇමරිකාව 1 වන ස්ථානයේ තමයි පවතින්නේ. ආරක්ෂක අයවැය. කැනඩාව ඩොලර් බිලියන 26ක් පමණ වෙන් කරන අතර ඇමරිකාව ආරක්ෂක අයවැය සඳහා ඩොලර් බිලියන 800කටත් වැඩි මුදලක් වෙන් කරනවා. ඇමරිකාවේ ආරක්ෂක වියදම කැනඩාවට වඩා 30 ගුණයකටත් වඩා වැඩි. ඇමරිකා මහද්වීපයේ උතුරු ඇමරිකාවේ පිහිටි කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ගැන සංසන්දනාත්මක වීඩියෝ එකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාට හිතුණු දේ පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ රසවත් සංසන්දනාත්මක වීඩියෝ බලන්න අපේ channel එකේ තියෙන සංසන්දනාත්මක වීඩියෝ ප්ලේලිස්ට් එකට ගිහින් බලන්නත් ඔයාට පුළුවන්. ඉතින් මේ වගේ බ්ලොගයේ විවිධ දේ දැනගන්න ලෝකේ සොයායමු අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.